46. 46 තියෙන්නේ මේ එක. මොකද්ද මේ තියෙන්නේ? මේ ස්ථානේ දැක්ක ගමන් මොකද්ද වගේද තියෙන්නේ? මේ ශ්‍රී විහාරය කියන මොකද රෙස්ටෝරන්ට් එක නමක් හරිද? රෙස්ටෝරන්ට් එක නමක් තමයි. මේ එයාලා එකට ගිහිල්ලා අර අපි කියන හොටෙල් එකකට ගිහිල්ලා කෑම කන්න. මේකේ අහන්නේ මේ රූපසටහනේ තියෙන විදියට මොකක්ද? හොටෙල් එකකට ගිහිල්ලා කෑම ගන්න එකක් තමයි තියෙන්නේ. හොටෙල් එකේ ඉන්න එක. පවුලක් ගිහිල්ලා. පළවෙනි එක අහනවා ඉදු එන්ද ඉඩ. මේ මොන ඉස්තම් කියන්නේ ස්ථානය. මේ මොන ස්ථානයක්ද කියලා අහන්න. මේ මොන ස්ථානයක්ද? ආපන ශාලාවක් වගේ එකක් නේද? එහෙනම් අපි ඒකට කියනවා සිට්ටුන්ඩි ශාලය කියලා. සිට්ටුන්ඩි ශාලය කියන්නේ ආපන ශාලාවට. ඉංගු එතනේ පේරුල්ලන මේකේ කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. කී දෙනෙක් ඉන්නවද අහුවාම ඔයාලට ගාන ලිව්වා පේර් කියලා ලියන්න පුළුවන්. පේර් කියන්නේ නම, පේර් කියන්නේ දෙනා කියන එක. පේර් කියන්නේ නම, පේර් කියන්නේ දෙනා කියන එක. හරිද? අර තව වැඩියෙන් ඉහළ පන්ති වලට යද්දී නම් තේරෙයි පේර් කියන්නේ නමටත් කියනවා. පේර් එක කතන දෙමළෙන් නමට පේර් කියන්නේ දෙක. දැන් මෙතන පේර් කියන්නේ දෙනා කියන එක. ඒතර ප්‍රශ්නය අනුව කියන වචනේ වෙනස් වෙනවා. දැන් කවුරු හරි එකපාරට මගෙන් පේර් කියලා අහුවා මම සමහර විට කලබලෙට කියන්න පුළුවන් නම කියලා. නමටත් කියනවා. නමුත් මෙතන අහන්නේ නම නෙමෙයි දෙනා කියන එක. කී දෙනාද? එතන කියන්නේ කී දෙනාදනේ? තුන්වෙනි එක ඉංගු යාරි රුක්කිරාහල්. මෙහි කවුරුද ඉන්නේ? ලියන්න පුළුවන් මෙහෙම. මෙයාලගේ නම් ටික මේක ලියන්න පුළුවන් මේ හාපැත්තේ තියෙන දෙබස කරාට පස්සේ නම් දෙබස දන්නේ නැත්නම් කෙනෙක්ට ලියන්න පුළුවන් තාත්තයි අම්මයි අයියයි මල්ලි අයියර දෙන්නයි මල්ලි කියලා ලියන්න පුළුවන් නම් දන්නේ නැති අයට. ඊට පස්සේ තව ඉන්නවා ආපන ශාලාවේ වැඩ කරන කියන්නේ කෑම අපිට ගෙනත් දෙන කෙනත් ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? 5ක් නෙමෙයි 6ක් ඉන්නවනේ මෙතන. ඇයි හිටගෙන ඉන්න එක්කෙනාත් මනුස්සෙක්. 6ක් ඉන්නවා. හරිනේ? දැන් මම දැන් 5 කියලා ලෙවල් තිබ්බේ ඒකේ. එච්චරයි ඒකේ තියෙන්නේ පුතේ. ඊට පස්සේ ඔයාලට තියෙන සෙයට් පාඩු 5. ඒ අභ්‍යාස කරන්න දෙයක් නෑවට සෙයට් පාඩු 5 තියෙන දෙබස. දෙබස ඉන්නවා දන්න විදියට 4 දෙනෙක් වෙයිටාර ඉන්නවා, අප්පා ඉන්නවා, සිවා ඉන්නවා, අම්මා ඉන්නවා, සංගීත. 1 2 3 4 5ක් ඉන්නවා. මට 5 දෙනෙක් එකතු වෙලා දෙබස කියන්න අනිත් අය මයික් ඔන් කරන්න බෑ. ඒ 5 දෙනා විතරයි කියන්න ඕනේ. වෙයිටාර එක කවුරු හරි ගන්න 47 48 දෙකෙන් පිටුවල තියෙනවා. වෙයිටාර